වෙල්කම් සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔයාලට ගෙනාවා ප්‍රීමියම් ෆීචර්ස් සමග අලුත්ම නෙක්ස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් එකක් තියෙන ෆුල් ජිම් මැනේජ්මන්ට් සිස්ටම් එක. අපි බලමු මේ ෆුල් ජිම් මැනේජ්මන්ට් සිස්ටම් එකේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. මුලින්ම ඔයාලට මේ පේනවා වගේ ඇට්‍රැක්ටිව් 3D ඩිසයින් යූස් කරලා බිල්ඩ් කරන ලද මොඩර්න් පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයාලගේ ජිම් මෙම්බර්ස්ලාට නැත්නම් අලුතෙන් ජිම් එක හොයන කෙනෙක්ට ලේසියෙන් ඔයාලගේ ජිම් එකේ විස්තර බලා ගන්න පුළුවන් වීම. මේකට තව ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා ජිම් හිස්ටරි, ෆිට්නස් ක්ලාසස්, එක්ස්පර්ට් ට්‍රේනර්ස්, ඔයාලගේ පැකේජස්, ඒ වගේම මෙම්බර් රිවිව්ස්. ඒ වගේ සියලුම ජිම් එක ගැන දැනගන්න ඕනේ ඩීටේල්ස් මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් මෙම්බර් කෙනෙක් මේකට ලොග් වෙනවා නම් මෙන්න මෙතන මෙම්බර් ලොගින් එක තියෙනවා. ඒක ක්ලික් කරලා මෙම්බර්ගේ ඊමේල් පාස්වර්ඩ් එන්ටර් කරලා තමයි ලොග් වෙන්න ඕනේ. අපි බලමු මෙම්බර් කෙනෙක් විදිහට ලොග් වෙලා. ඉතින් මේක තමයි මෙම්බර් view එක. මෙම්බර් කෙනෙක් අනිවාර්යයෙන්ම යූස් කරන්නේ මොබයිල් ෆෝන් එකක් නේ. ඉතින් මේ ජිම් සිස්ටම් එක මොබයිල්, ටැබ්, ඩෙස්ක්ටොප් යන තුනින්ම යූස් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ දාන්නම් මොබයිල් එකේදී කොහොමද view වෙන්නේ කියලා. මුලින්ම මෙම්බර්ස්ලට මේ වගේ ෆුල් ඩීටේල්ස් ඉන්ක්ලූඩ් වෙලා තියෙන ඩෑෂ්බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනව නේද මෙතන තියෙනවා සිල්වර් පැච් එක. අන්න ඒ වගේ ඔයාලගේ ජිම් මෙම්බර්ස්ලටත් බැච් එකක් ලැබෙනවා. ඒක බ්‍රවුන්, සිල්වර්, ප්ලැටිනම්, ගෝල්ඩ්. අන්න ඒ වගේ ඔයාලට කැමති ආකාරයෙන් බැච් එක අපිට කියලා ඩිසයින් කරගන්න පුළුවන්. මොකද මේ වගේ පැච් එකක් මේන්ටේන් කරන එකේ වාසි ගොඩයි. එකක් තමයි ඔයාලගේ මෙම්බර්ස්ලට වැලියු එකක් හැදෙනවා එතන. ඒ වගේම ඔයාලගේ මෙම්බර්ස්ලා එක දිගට ඉන්න මෙම්බර්ස්ලා බලලා ඔයාලට ඩිස්කවුන්ට් එකක් දුන්නොත් ඒ මෙම්බර්ත් හැපි නේද? අන්න ඒ වගේ ගොඩක් වාසි තියෙනවා මෙතන. වගේම මෙම්බර්ට පුළුවන් එයාලගේ ස්ටේටස් එක බලා ගන්න. එයාගේ බයි කරපු ප්ලෑන් එක, ඒ වගේම මේ ප්ලෑන් එකේ එක්ස්පයර් වෙන ඩේට් එක, ඒ ඩේට් එක එක්ස්පයර් වෙන තව කොච්චර දවස් තියනවද වගේ ඒ වගේ සියලු මෙම්බර්ට වැදගත් ඩීටේල්ස් මේ ඩෑෂ්බෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා එයාට ඇසයින් වෙච්ච කෝච් කවුද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා එයාට වර්ක්අවුට් ලොග් ෂීට් එක. ඒ වගේම මෙතන සයිඩ් භාගයේ තියෙනවා එයාලගේ වර්ක්අවුට් ප්ලෑන් එක, මීල් ප්ලෑන් එක, attendance, membership, එයාලට ආපු notifications වගේ දේවල්. setting වලින් පුළුවන් memberට password එක reset කරගන්න. අපි බලමු මෙතන workout plan එක කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ ලස්සන සතිය දවස් 7ට වෙන් වෙච්ච ලස්සන workout plan එකක් memberට තියෙනවා. sets ගාන, reps ගාන, rest time එක, plan එකේ level එක, ඒ වගේ සියලු දේවල් මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම ලස්සන meal plan එකක්. ඒ වගේම attendance sheet එකක්. සාමාන්‍යයෙන් ගත්තාම මෙම්බර් කෙනෙක් දවස් 7ක් එනවා, ආයෙ සතියක් එන්නේ. එතකොට එයාලගේ progress එක බලා ගන්න අමාරුයිනේ. මෙතන මේ වගේ attendance sheet එකකින් පුළුවන් මෙයා එක දිගට ආපු කෙනෙක්ද, එයාගේ ඇයි මෙතන growth එකක් නැත්තේ වගේ දේවල් identify කරගන්න. ඒක ගොඩක් මෙම්බර් කෙනෙක්ටත් වටිනවා, coach කෙනෙක්ටත් වටිනවා. ඉතින් මෙතන තියෙනවා membership plans. එයා කවුරු හරි යාළුවෙක් ගෙනාව නම් plans update වෙන විදිය. ඒ වගේ ගොඩක් දේවල් මෙතන membership plans වලට අදාළව ඔයාලගේ gym එකට අදාළ දේවල් මෙතන customize වෙන විදියට හැදෙනවා. ඉතින් මෙතන notifications ටික තියෙනවා. settings වලින් මම කියවා වගේ password එක reset කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ member කෙනෙක්ට ගොඩක් දේවල් මේ ජිම් මැනේජ්මන්ට් සිස්ටම් එකකින්
බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මැනේජර් කෙනෙක්, ජිම් ඕනර් කෙනෙක් නැත්නම් කෝච් කෙනෙක් විදියට කොහොමද බලන්නේ කියලා. මේක තමයි ජිම් ඕනර් කෙනෙක් විදිහට ඔයාට බලා ගන්න පුළුවන් දේ. ඔයාට පුළුවන් total membersලා බලා ගන්න, active membersලා බලා ගන්න, expire වෙන්න ඉන්න membersලා සංඛ්‍යාව බලා ගන්න. ඒ වගේම අලුතෙන් ජිම් එකට ආපු membersලා සංඛ්‍යාව බලා ගන්න. ඒ වගේම මාසික ආදායම බලා ගන්න. ඒක ගොඩක් වටිනවනේ. ඒ වගේම expire වුණ membersලා සංඛ්‍යාව බලා ගන්න. මෙන්න මෙතනින් පුළුවන් ඔයාට ජිම් එකේ ඉන්න මේල්ස්ලා කවුන්ට් එකයි ෆීමේල්ලා කවුන්ට් එකයි බලා ගන්න. ඒක ගොඩක් වටිනවා. එතකොට මෙතන quick access bar එකක් තියෙනවා. ඔයාලට ටග් ගාලා member කෙනෙක් register කරන්න වෙච්චාම, membersලා view කරන්න වෙච්චාම, fingerprint scan එකට යන්න වෙච්චාම, plan එකක් manage වුණාම නැත්තම් notification එකක් බලා ගන්න වගේ මෙතනින් ටග් ගාලා quick actions bar එකක් අපි ඔයාලට දෙනවා. ඒ වගේ මෙතන display වෙනවා expire වෙන්න ඉන්න membersලා. මෙතන යටින් සම්පූර්ණ තියෙනවා දැන්ට අලුතින් register වුණ membersලාගේ names, telephone numbers, gender, plan, ඒ වගේම මේ plan එක end වෙන date එක. අන්න ඒ වගේ dashboard එකේ ඕන කෙනෙක්ට අවශ්‍ය සියලුම details එක dashboard එකකින් අපි පෙන්නනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතන තව ගොඩක් දේවල් තියෙනවා. මේක ප්‍රීමියම් next level gym package එකකින්ද මේකේ තියෙන features ගැන කියලා නිම කරන්න අමාරුයි. ඉතින් dashboard එකට අමතරව මම කිව්වා වගේ මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා. මේකේ පුළුවන් මේ අපේ ඉන්න members බලා ගන්න, ඒ වගේම member කෙනෙක් register කරගන්නවා නම් මෙතනින් තමයි register කරගන්න තියෙන්නේ. ඒ වගේම අපි ඕන විදිහට අපිට පුළුවන් coachesලා add කරන්න. එතකොට අපිට පුළුවන් ඉන්න coachesලා ගන්න, දැන් active ඉන්න coachesලා ප්‍රමාණය, අන්න ඒ වගේ සම්පූර්ණ coachesලාගේ full details බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා gym managers. ඒ කියන්නේ ඔයා ඕන විදිහට ඔයා හිතන්න ඔයාලා gym එකට manager කෙනෙක් ගත්තා කියලා. එතකොට සමහර details අපි managerට පෙන්වන්නේ නැහැ. ඒ වගේ user roles කඩලා ඔයාලට මැනේජර්ට access දෙන්න පුළුවන්. මැනේජර්ට මේ ටික බලන්න පුළුවන්. coach කෙනෙක්ට මේ ටික බලන්න පුළුවන්. අන්න ඒ වගේ user role management system එකක් මේකට include වෙලා තියෙනවා. මෙතන තමයි fingerprint එක තිබ්බහම ඒක recognize කරලා attendance sheet එකක් වගේ ඒක add වෙන්නේ. එතකොට මෙතන තමයි attendance sheet එක තියෙන්නේ. එතකොට මෙතන තමයි workout and meal planning. ඔයාට මේක මාරයි. මේකේ ඔයාට පුළුවන් workout plans කලින් හදලා තියාගන්න. මේ තියෙන්නේ customize කරපු workout plans. එතකොට ඔයා හිතන්නකෝ අලුතෙන් member කෙනෙක් ආවා කියලා. ඔයාට තියෙන්නේ කෙලින්ම මේ member select කරලා ඒ workout plan එක assign කරන්න විතරයි. එතකොට ඒක ලේසියෙන් memberට assign වෙනවා. ආයි වෙනම අලුත් ආයි එකම දේ repeat කර දාන්න ඕනේ නැහැ. meal plans, workout plans වලට කලින් build කරලා තියන් ඉඳලා කෙලින්ම memberට assign කරන්න පුළුවන්. ඒතර මෙතන තියෙනවා plans and pricing කියන දේ. ඔයාට පුළුවන් ඔයාලගේ packages edit කරගන්න, ඔයාලගේ prices අනුව, ඔයාලා දෙන features අනුව ඒවා ඔයාලටම edit කරගන්න පුළුවන්. මෙතන තියෙනවා payments ටික. එතකොට today payments ටික, monthly payments ටික, payment record එකක් add කරගන්නවා නම් මෙතනින් add කරගන්න පුළුවන්. එතකොට member select කරලා ඊළඟේ plan එක select කරලා ඊළඟේ payment date එක select කරලා ඒ වගේ payment record එකක් add කරගන්න පුළුවන්. එතකොට මෙතන තමයි category update එක තියෙන්නේ. මම කියවනේ කලින් badge එකක් අපි assign කරනවා කියලා memberට. ඒ badge එක assign කරපුවාම අපිට මෙතන බලා ගන්න පුළුවන් browse කියන badge එකේ members කී දෙනෙක් ඉන්නවද.
සිල්වර් කියන බැජ් එකේ මෙම්බර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? ගෝල්ඩ් කියන බැජ් එකේ මෙම්බර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? මේක ඇටෙන්ඩන්ස් එකත් එක්ක ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. අපිට පුළුවන් ඕන විදියට ඕනනම් මේ මෙම්බර්ව ගෝල්ඩ් ටයරයකට මාරු කරගන්න මැනුවලි. අන්න ඒ වගේ ස්පෙෂල් ෆීචර්ස් මේකේ ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙතන බැජස් කිව්වේ මං කිව්වේ ඔයාලට ඕන විදියට බැජස් මෙතන කස්ටමයිස් කරන්න පුළුවන්. ඔය තොන්න මෙතන බැජ් නේම් එක ඒ බැජ් එක ඉම්ප්‍රූව් වෙන්න කොච්චර දවස් ඕනේද? ඒ වගේ ඒ බැජ් එකේ ඉමේජ් එක ඒ වගේ බැජ් එකට අදාළ ඩීටේල්ස් ටික දාලා ඔයාලට අලුතෙන් බැජස් ක්‍රියේට් කරගන්න පුළුවන්. මේක නම් වව්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි මෙම්බර්ස්ලාට. එතකොට මෙතන නොටිෆිකේෂන්ස් ටික තියෙනවා. කියන්නේ මෙම්බර්ස්ලාට ගියපු නොටිෆිකේෂන්ස් කොච්චර මෙම්බර්ස්ලාට මේ නොටිෆිකේෂන්ස් ගියාද? කියන්නේ අන්න ඒ වගේ සියලු ඩීටේල්ස් මෙතන නොටිෆිකේෂන්ස් එකේ තියෙනවා. මෙතන පුළුවන් අපි අවුරුද්දක් වගේ හරි අවසානයේදී සම්පූර්ණ ඔයාලගේ ජිම් එකේ කොහමද ස්ටේටස් එක බලා ගන්න. ෆුල් කොච්චරක් ඔයාලගේ වර්ධනය වෙලාද? කොච්චර මන්ත්ලි රෙජිස්ටර් වුණාද? ඒ වගේ සියලු දේවල් ෆුල් රිපෝට් එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. මේකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මම ඔයාලට කිව්වේ පෝර්ට්ෆෝලියෝ එක. අන්න ඒක ඔයාලටම කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එකේ නම, ලෝගෝ එක, ඉමේජස් සියලුම දේවල් ඔයාලගේ මෙම්බර්ට පේන පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන සියලුම දේවල් ඕන කෙනෙක් විදිහට ඔයාට චේන්ජ් කරගන්න පුළුවන්. හිතන්න අලුතෙන් ජිම් එකේ ෆොටෝ එකක් දාන්න ඕනේ කියලා. no issue. ඔයාට අනිවාර්යෙන් මේ ෆොටෝ එක ඔයාටම දාගන්න පුළුවන්. ආයි ඩෙවලොපර්ස්ලා කියන්නේ ආයි කම්පැනියට කතා කරලා ෆොටෝස් අප්ලෝඩ් කරගන්න කාලේ ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම දේවල් තියෙන ෆුල් ජිම් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඔයාලගේ ජිම් එකට අදම ඉම්ප්ලිමන්ට් කරගමු.